ඔසාමා බින් ලාඩන් කියන්නේ කවුද කියලා හැමෝම වගේ දන්නවා. ඇමරිකාවටත් ගහපු අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා තමයි ඔසාමා බින් ලාඩන් කියලා කියන්නේ. ඉතින් මෙහෙම අපරාධයක් ඇමරිකාවට කරපු මේ අපරාධකරුව අවසානයේදී බල්ලෙක් වගේ මරලා දැම්ම කියලා ඔයාලා දන්නවා ඇති. නමුත් ඒ ගේම් එක පිටිපස්සේ හිටපු එක මොලකරුවෙක් ශ්‍රී ලංකාව කෙනෙක් බවත් ඔහු ඇමරිකාවෙන් ඒ සඳහා විශේෂ සම්මානයක් ලබාගත් බවත් ඔයා දැනගෙන හිටියද? ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෙහෙයුම ගැනයි. ඇමරිකාව ලොකුවටම හැමදාම පාරම්බාන දෙයක් තිබ්බා. තමන් ලෝක බලවතා බවත් තමන්ට කිසිදු ත්‍රස්තයකට පහර දිය නොහැකි බවත් පවසමින් ඔවුන් නිතරම පුරසාරම් දෙඩුවා. නමුත් ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ ඒ ලොකුකම නැති කළේ 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට පහර දෙමින්. ඔසාමා බින් ලාඩන් දැනන් හිටියා ඇමරිකාවට පිටින් ඇවිල්ලා පහර දෙන්න බෑ කියලා. මොකද ආරක්ෂාව ඉතාමත්ම ප්‍රබලයි. ඒ නිසාම ඔවුන් ඇමරිකාව ඇතුලේ සැහැල්ලු ගුවන් යානා නිර්මාණය කරමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට පහර දුන්නා. මෙහිදී 3000ක පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු අතර 6000ක පිරිසක් තුවාල ලැබුවා. ඉතින් මෙච්චර දෙයක් කළ බින් ලාඩන්ට පාඩමක් උගන්වන්නේ නැතිව ඇමරිකාව නිකන් ඉදීද? ඔවුන් ඔසාමා බින් ලාඩන්ව මරා දැමීමට වහාම මෙහෙයුම් ආරම්භ කළා. නමුත් ඇමරිකාව හිතපු තරම් මේ වැඩේ ලේසි වුණේ නැහැ. කොහොම හරි මොහු සිටි ස්ථානයේ පිළිබඳව ඇමරිකානු උත්තු සේවාවන් ඉතාමත්ම සෙවිල්ලෙන් පසු වුණා. ඇමරිකානු චන්ද්‍රිකා පවා ඔහු සිටි ස්ථානයේ පිළිබඳව තොරතුරු ගවේෂණයට යොදවා තිබුණා. කෙසේ හෝ අවසානයේදී බින් ලාඩන් පාකිස්තානයේ ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින බවට හොයාගත්තා. වහාම ඔසාමා බින් ලාඩන් මරා දැමීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළා. මුලින්ම ඔවුන් කළේ ඔසාමා බින් ලාඩන් රැඳී සිටින ස්ථානයේ සියලුම විස්තර සොයා ගැනීමයි. කොටින්ම කියනවා නම් ඇමරිකාව ඔසාමා බින් ලාඩන් සිටි ගෙවල් වල දොර ජනෙල් ඇරෙන පැත්තක් දැනගෙන හිටියා. මේ මෙහෙයුමේ නම තමයි නෙප්චූන් ස්පියර් කියලා කියන්නේ. නේවි සීල් බලගණයේ අති විශේෂ දක්ෂතා සහිත හමුදා නිලධාරීන් 24 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දුන්නා. බින් ලාඩන් වාසය කළ නිවසට සමාන නිවාස ආකෘතියක් ගොඩනගාගත් ඔවුන් පුහුණු වීම කටයුතු කළා. නමුත් ඔවුන් දැනගෙන හිටියේ නෑ තමන් සෝදානම් වෙන්නේ කුමන මෙහෙයුමකටද කියලා. අවසාන මොහොතේදී තමයි ඔවුන් දැනගන්නේ තමන් සෝදානම් වෙන්නේ බින් ලාඩන් මරා දැමීමේ මෙහෙයුමට කියලා. පාකිස්තාන රේඩාර් පද්ධතියට හසු නොවී තම හෙලිකොප්ටර් යානා පාකිස්තානය තුළට යැවීම ඇමරිකානු ආරක්ෂක අංශවලට තිබුණු ප්‍රබල අභියෝගයක් වුණා. නමුත් ඇමරිකාව හොඳටම දැනගෙන හිටියා පාකිස්තාන රේඩාර් පද්ධතියේ දුර්වලතා ගැන. එයින් රිංගා පාකිස්තානයටවත් නොදැනෙන්න බින් ලාඩන්ට ෂොට් එක දෙන්න ඇමරිකාව සැලසුම් කරා. ප්‍රහාරයට අවශ්‍ය සීල් බටයන් 24 දෙනා රැගෙන යාමට බ්ලැක් හොක් වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් සෝදානම් කළා. රේඩාර් පද්ධතියට හසුවීම වැළැක්වීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් ඒවාට එක්කලා. මීට අමතරව ඇමරිකාවට තවත් ගැටලුවක් ඉතිරි වෙලා තිබුණා. බින් ලාඩන් වාසය කළ නිවාසයට කිලෝමීටර 1.3ක් ගිනිකොන දෙසින් පාකිස්තාන ආරක්ෂක අභ්‍යාස විද්‍යාපීඨය පිහිටා තිබුණා. එම නිසා සුළු හෝ වැරදීමක් සිද්ධ වුණොත් ඔවුන් මේ සඳහා සහභාගී වෙනවා. ඒ නිසා වැඩේ තව ටිකක් අමාරු වුණා. ඒ නිසාම අවශ්‍ය වුණොත් පාකිස්තාන හමුදා සමග සටන් කිරීමට අතිරේක හමුදා ඛණ්ඩයක්ද ඇෆ්ගනිස්තාන පාකිස්තාන දේශ සීමාවේ රැඳවීමට ඇමරිකානු හමුදාව කටයුතු කළා. 2011 මැයි 2 වන දින රාත්‍රියේ උදා වුණා. විනාඩි 40කින් සමස්ත ක්‍රියාන්විතයම නිමා කිරීමට ඔවුන් සැලසුම් කරලා තිබුණා. හෙලිකොප්ටර් යානාවන් දෙක බින් ලාඩන්ගේ නිවස සමීපයට පැමිණෙන විට ප්‍රදේශයේ විදුලි බලය විසන්ධි කිරීමටද ඇමරිකානු බුද්ධ්‍යංශ කටයුතු සූදානම් කරලා තිබුණා. නිකමට හිතන්න මොවුන්ගේ බුද්ධ්‍යංශවල ප්‍රබලතාවය. වෙනත් රටක විදුලිය පාලනය කිරීමටත් මොවුන්ට හැකියාව තියෙනවා. අවශ්‍ය වුණොත් පාවිච්චි කිරීම සඳහාම දිත්ව එන්ජින් සහිත විශාල හෙලිකොප්ටර් යානාවක්ද දේශ සීමාවේ රහසිගත ස්ථානයක රඳවා තැබුවා. 2011 වර්ෂයේ මැයි මාසයේ 2 වන දින පාකිස්තානයේ වෙලාවෙන් අලුයම 12:30ට සැලසුම් කළ ලෙස සීල් බටයන් රැගත් පළමු බ්ලැක් හොක් හෙලිකොප්ටරය අඳුරේම බින් ලාඩන්ගේ මිදුලට ගොඩ බසින්නට උත්සාහ කළා. මේ අවස්ථාවේදී හෙලිකොප්ටරයේ සුළං පෙත්තක් තාප්පේ ගැටීම නිසාම එය වේගයෙන් විසිවී ගොස් පාලනයකින් තොරව බිම පතිත වුණා. යානයට විශාල අලාභයක් සිද්ධ වුණත් ඒ තුල සිටි සීල් බටයන්ට කිසිම අනතුරක් සිද්ධ වුණේ නැහැ. ඒ සමගම එහි පැමිණි දෙවෙනි හෙලිකොප්ටරය අසල වූ කුඹුරකට ගොඩ බස්සවා නිමේෂයකින් එහි සිටි ප්‍රහාරක බටයෝ බින් ලාඩන්ගේ ගෙවත්තට ඇතුල් වුණා. දොර කඩාගෙන නිවසට ඇතුල් වුණු සීල් බටයන් 24 දෙනාගෙන් පිරිසක් Tamanගේ සැලැස්මට අනුව පහළ තට්ටුවේ සියලුම කාමර පරීක්ෂා කිරීම ආරම්භ කළ අතර ඉතිරි පිරිස ඉහළ මාලවලට දිව ගියා. එම අවස්ථාවේදී අඳුරේම සීල් බටයන් වෙතට වෙඩි ප්‍රහාර එල්ල වුණත් ප්‍රතිප්‍රහාර එල්ලකොට ඒවා මර්ධනය කිරීමට නේවි සීල් බටයන්ට හැකි වුණා.
දවල මන්දිරයේ සිටුේෂන් රෝම් නම් වූ කාමරයක සිට ඒ සියල්ලම මේ වෙනකොට බැරක් ඔබාමා ජනාධිපතිවරයා සජීවීව නරඹමින් සිටියා. බින් ලාඩන් සිටි ස්ථානයට ගිය සීල් බටයන් ඔහුව මරා දැම්මා. එම නිවසේ බින් ලාඩන්ගේ දරුවන් 26 දෙනා අතරින් කිහිප දෙනෙක්ම සිටි අතර ඔවුන්ට සහ ඒ රැඳී සිටි අනිත් නිවසියන්ට කිසිම කරදරයක් සිදු නොකිරීමට සීල් බටයෝ පරිස්සම් වුණා. ක්‍රියාන්විතය අවසන් වන විට අබලන් වූ හෙලිකොප්ටරය වෙනුවට අතිරේක හෙලිකොප්ටරයක්ද එහි ළඟා වී තිබුණා. සමස්ත ක්‍රියාන්විතය සඳහාම සැලසුම් කළ කාලය වුණු විනාඩි 40ට විනාඩි 2ක් ඉතිරි වෙලා තිබියදීම බින් ලාඩන්ගේ සිරුරත් ආරක්ෂක උරයක බහාගත් සීල් සෙබළු ගුවන්ගත වුණා. ඊට පෙර අබලන් වූ තම හෙලිකොප්ටරය පුපුරා හැරීමටත් සීල් බටයෝ අමතක කළේ නැහැ. එම ක්‍රියාන්විතය මෙතරම් සූක්ෂමව සැලසුම් කරලා තිබුණත් ඔසාමා බින් ලාඩන්ගේ උස මැන ගැනීමට අවශ්‍ය ටේප් පටියක් රැගෙන යාමට සීල් බටයන්ට අමතක වෙලා තිබුණා. එම නිසා අඩි 6ක් උස ඇති සීල් බටෙක් මල් සිරුර අසල දිගා වෙලා මිය ගිය පුද්ගලයාගේ උස අඩි 6.4ක් විය හැකි බවට තහවුරු කළා. ඩොලර් මිලියන 60ක් වන අතිනවීන හෙලිකොප්ටරයක් විනාශ කිරීමට වත්කමක් තිබෙන ඇමරිකාවට ටේප් පටියක් මිලදී ගැනීමට නොහැකි වූ බව බැරක් ඔබාමා තමා සමග සිටි ආරක්ෂක ප්‍රධානීන්ට සිනහ මුසුමුහුණින් පවසලා තියෙනවා. ගුවනේදීම ඇමරිකානු නාවික හමුදාවේ වෛද්‍යවරු DNA පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන පටක කොටස් සහ ඇටමිදුළුවල කොටස් බින් ලාඩන්ගේ මල සිරුරෙන් ඉවත් කරගන්න කටයුතු කළා. එදින රාත්‍රියේ ජාතිය ඇමතීමට පෙර බැරක් ඔබාමා ඇමරිකාවේ කලින් හිටපු ජනාධිපතිවරුන්ට තමන්ගේ ජයග්‍රහණය ගැන පෞද්ගලිකවම දන්වා තිබෙනවා. බැරක් ඔබාමාට ඔවුන්ගේ උණුසුම් සුබ පැතුම් හිමි වුණා. ඔසාමා බින් ලාඩන්ගේ දේහයට ඉස්ලාම් ආගමානුකූලව සියලුම වතාවත් පවත්වා දේහය විශේෂ උරයක තැන්පත් කර සාගරයේ භූමිදානය කිරීමට කටයුතු සම්පාදනය කළා. රාත්තල් 300ක් බර ඇති යකඩ දම්වැල්ද එම උරය තුලට දැම්මේ මල සිරුර මුහුදේ පාවීමට තිබුණු සියලුම අවස්ථා වළක්වාලීමටයි. රාත්‍රී 11:30ට ඇමරිකානු මාධ්‍ය ඔස්සේ ජනාධිපති බැරක් ඔබාමා ජාතිය අමතා තමාගේ ජයග්‍රහණය විස්තර කළා. 2001 වර්ෂයේදී හිටපු ජනාධිපතිවරයා වන ජෝර්ජ් බුෂ් මහතා ඇමරිකානු ජනතාවට වූ පොරොන්දුව වසර 10කට පසුව තමන් සපුරාලූ බවට ඔබාමා එහිදී පැවසුවා. මේ අතර අල් කයිඩා සංවිධානය තමන්ගේ නායකයා මිය ගිය බවට පිළිගත් අතරම ඇමරිකාවට එරෙහිව තමන් සටනට පිවිසෙන බවත් ප්‍රකාශ කළා. පාකිස්තාන අන්තවාදී කණ්ඩායම් ඇමරිකාවට මෙන්ම එම ක්‍රියාන්විතය වළකා ගැනීමට නොහැකි වීම පිළිබඳව පාකිස්තාන රජයටත් දෝෂාරෝපණය කළා. පාකිස්තාන ජනයාගෙන් බොහෝ දෙනා එම ප්‍රහාරය හෙලා දැක්කා. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වුණේ ඇමරිකාවට බින් ලාඩන් නොමරා අල්ලා ගැනීමට හැකියාව තිබියදීත් ඝාතනය කිරීමයි. නේටෝ සංවිධානයේ යුරෝපා සංගමය හා ලෝකයේ තවත් බොහෝමයක් රටවල් බින් ලාඩන් මරා දැමීම පිළිබඳව ඇමරිකාවට තමන්ගේ සතුට පළ කළා. පාකිස්තානයේ තමන්ගේ ආරක්ෂක සංවිධානවල අකාර්යක්ෂමතාවය පිළිබඳව දැඩි ලෙස කම්පනයට පත් වුණා. ඒ වගේම ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්ද පත් කළා. ඉතින් ඔසාමා බින් ලාඩන් ගැන නොදන්න කරුණු ගොඩක් ඔයා මේ වීඩියෝවෙන් දැනගන්න ඇති කියලා හිතනවා. දැන් අපි කියන්න යන්නේ ඔසාමා බින් ලාඩන්ගේ මෙහෙයුමට සම්බන්ධ තවත් කාරණාවක් ගැන. ඒ තමයි මේ මෙහෙයුම පිටුපස ශ්‍රී ලාංකිකයෙකුත් හිටියා කියන එක. ඒ මහාචාර්ය ශිවලිංගම් සිවනාදන්. මේ සඳහා වොෂින්ටන්හි දවල මන්දිරයේදී සිවනාදන් මහතාට ගෞරව සම්මානයක් පවා පිරිනැමුවා. යාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ශිවලිංගම් සිවනාදන් මහතා ඇමරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. වාර්තා වෙන ආකාරයට ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ නිර්මාණය කර තිබෙන්නේ මොහු විසින්. ඊට නයිට් විෂන් තාක්ෂණයද ස්වයංක්‍රීය තාක්ෂණික උපකරණ නිෂ්පාදනයද ඇතුළත් වෙනවා. ඉතින් ඔයාට ඒකෙන්ම හිතාගන්න පුළුවන් මොහුගේ දැනුම ගැන. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ටොඩ් පාත් මහතා පවසා තිබෙන්නේ මෙවැනි විශිෂ්ටයන් ඇමරිකාවට පැමිණීමත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට ලැබීමත් ආඩම්බරයට සහ අභිමානයට කරුණක් බවයි. යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලබා ඇති මහාචාර්ය ශිවනාදන් මහතා විකිරණ තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව විශිෂ්ටයෙක් ලෙස පිළිගැනීමට ලක් වූ අයෙක්. ඉතින් මේ හා සම්බන්ධ ඔබේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයා ළඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.